අමාලි සහ සඳුන්ගේ විවාහ ජීවිතය ගෙවුණේ ඉතාමත් සතුටින්. අවුරුදු දෙකකට පෙර ඔවුන් යුගදිවියට පිවිසියේ දීර්ඝකාලීන ප්‍රේම සම්බන්ධතාවයකින් පසුවයි. ඔවුන් දෙදෙනාම එකඟ වී තිබුණේ මුල් වසර 5 තුළ දරුවන් පිළිබඳව නොසිතා තමුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටයි. ඒ අතර ඔවුන්ගේ නිවසේ අමතර කාමර කිහිපයක් දුර බැහැර සිට පැමිණෙන තරුණයින්ට නවාතැන් දීමට වෙන් කෙරුණා. ඔවුන් අසල පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ තරුණයින් කිහිප දෙනෙක් එහි පදිංචියට පැමිණියෝය. මුලදී මේ අමතර ආදායමක් වුවත් කාලයත් සමග නිවසේ නිහඬ බව බිඳී ගියේය. නවාතැන්ගෙන සිටි තරුණයින් අතරින් කසුන් සහ නිමල් නිතරම අමාලි සහ සඳුන් සමග සුහදව කතා බහ කළහ. කසුන් කියන්නේ ඉතාමත් නිහඬ පොතපතට ලැදි තරුණයෙක්. ඒත් නිමල් කියන්නේ කඩිසර නිතරම විහිළුවෙන් තහලුවෙන් සිටින කෙනෙකි. සඳුන් රැකියාවට ගිය පසු අමාලි තනිවම නිවසේ සිටින විට මේ නවාතැන්කරුවන්ගේ අවශ්‍යතා සොයා බැලීමට පවා ඇයට සිදුවිය. ඔවුන් වෙනුවෙන් ආහාර පිසීම සහ පිරිසිදු කිරීම පිළිබඳව සොයා බැලීම ඇගේ දෛනික වැඩ කටයුතු වලට අලුත් අංගයක් වූවාය. දිනක් සඳුන් ප්‍රමාද වී නිවසට පැමිණි මොහොතක නිමල් සහ අමාලි සාලයේ සිනාසෙමින් කතා කරමින් සිටිනු දැක සඳුන්ගේ සිතේ යම් නොසන්සුන් බවක් ඇති වූයේ නිරායාසයෙනි. කාලය ගෙවී යද්දී සඳුන්ගේ අතිරේක ආදායම් මාර්ගය සාර්ථක වූයේය. ගාමෙන් රස්සාවට ආ තරුණයින් 5 දෙනෙකුට නවාතැන් දීමෙන් මාසිකව සැලකිය යුතු මුදලක් ඔවුන්ගේ අතට ලැබුණි. නවාතැන් කුලියට අමතරව ඔවුන්ගේ උදේ සහ රාත්‍රී ආහාර වේලද සකස් කර දීමේ වගකීම අමාලි බාරගත්තාය. ආහාර සහ නවාතැන් පහසුකම් නිසා සඳුන්ගේ මාසික වැටුපට වඩා වැඩි මුදලක් නිවසට ලැබෙන්නට විය. මේ මුදල් ඉතිරි කරමින් සඳුන් තම පැරණි යතුරුපැදිය විකුණා කුඩා මෝටර් රථයක් මිලදී ගැනීමට මූලික ගෙවීම් සූදානම් කළේය. අමාලි මුළුතැන්ගේට අවශ්‍ය නවීන උපකරණ කිහිපයක්ම මිලදී ගත්තේ මේ අමතර ලාභයෙනුයි. ආර්ථිකය ශක්තිමත් වුවත් සඳුන්ගේ සිතේ තිබුණු සාමය ක්‍රමයෙන් ගිලිහී යන්නට වූයේය. අමාලි නවාතැන්ගෙන සිටින තරුණයින් සමග ඉතා සුහදව කටයුතු කිරීම ඔහුට දරා ගැනීමට අපහසු වූ අතර විශේෂයෙන්ම නිමල් නැමැති තරුණයා අමාලි උයන පිහන වේලාවට කුස්සියට වී ඇය සමග ඕපදූප කතා කිරීම සඳුන්ගේ ඇසට කටු අනෙන්නාක් මෙන් වූයේය. සඳුන් රැකියාව නිම වී එන විට අමාලිගේ මුහුණේ තිබෙන තෙහෙට්ටුව සහ ඇය තරුණයින්ගේ ඇඳුම් පැළඳුම් පවා පිරිසිදු කර දීමට ඉදිරිපත් වීම ඔහු තුළ සැකයක් ඇති කළේය. අමාලි, ඔය කොල්ලන්ට ඕනාට වඩා උදව් කරන්න යන්න එපා. මම මේක කළේ සල්ලි හම්බ කරන්න මිසක් ඔයාට වැඩ වැඩි කරන්න නෙමෙයි. සඳුන් කීවේ බැරිම තැනය. ඇයි සඳුන් එහෙම කියන්නේ? ඒ ළමයි පව් දුර ඉඳන් ඇවිත් ඉන්නේ. මම ඒ ඇයට සැලකුවේ මගේම මල්ලිලට වගේ. අමාලි පෙරලා කීවාය. නමුත් සඳුන්ගේ සිතේ ඇති වූ සැකය ලෙහෙසියෙන් මැකී නොගියේය. රාත්‍රියේ නවාතැන්කරුවන්ගේ කාමරවලින් ඇසෙන සිනාහඬ පවා ඔහුට දැනුනේ තමුන්ගේ නිදහසට සහ අයිතියට කරන බාධාවක් ලෙසයි. දිනක් සඳුන් කලින් නිවසට පැමිණි මොහොතක නිමල් අමාලිගේ අතින් යම් දෙයක් ලබා ගන්නා අයුරු ඔහු දුටුවේය. එය හුදෙක් ගිනි පෙට්ටියක් වුවත් සඳුන්ගේ කෝපය පාලනය කරගත නොහැකි වූයේය. සඳුන්ගේ සිතේ පැසවමින් තිබූ සැකය පුපුරා ගියේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ හෝරාවකදීය. එදින සඳුන් රාත්‍රී සේවයට යන බව පවසා නිවසින් පිටව ගියත් ඔහුගේ සිතේ තිබූ නොසන්සුන්කම නිසාම ඔහු අතරමඟදී යලි හැරී නිවසට පැමිණියේය. රාත්‍රී 10 පසු වී තිබුණි. නිවසේ පිටුපස දොර අසල අමාලි සහ නිමල් ඉතා රහසින් මෙන් යමක් කතා කරමින් සිටිනු සඳුන් දුටුවේය. අඳුරේ වුවත් ඔවුන් දෙදෙනා අතර සමීප බවක් ඇති බව ඔහුට හැඟුණි. කෝපයෙන් පිරුණු සඳුන් වහා මෙතැනට කඩා වැදුනේය. අමාලි, මොකද්ද මේ රෑ මෙතන වෙන්නේ? සඳුන්ගේ කෑ ගැසීමට අමාලි මෙන්ම නිමල්ද දිගැස්සී ගියේය. නිමල් බියෙන් ගැහෙමින් පසෙකට විය. අමාලිගේ දෑස් කඳුලින් පිරී තිබුණි. ඇය අතේ තිබුණේ කුඩා පාර්සලයකි. සඳුන්, ඔයා වැරදියට හිතන්න එපා. නිමල්ගේ අම්මා අසනීප වෙලා. එයාට ගෙදර යන්න සල්ලි මදි වෙලා මම මේ මගේ රත්තරන් මාළු උකස් කරලා ගත්ත සල්ලි ටික එයාට දුන්නේ. ඔයාට කියන්න බැරි වුණ නිසා. අනේ. අමාලි කිබිඳිමින් පැවසුවාය. සඳුන් ගල් ගැසුනි.
තමා මෙතෙක් කල් සැක කළේ තම බිරිඳගේ තිබූ අනුකම්පාව සහ මානුෂීය ගුණය පිළිබඳව බව ඔහුට වැටහුණි. අමාලිගේ දෑස්වල කඳුළු පිරී තිබුණත් සඳුන්ගේ සිතේ ඇති වූ සැකය ඒ කඳුළු වලින් සීතී ගියේ නැත. ඇය රන්මාලය උකස් කළ බව පැවසුවද සඳුන් දුටුවේ නිමල් ඇගේ අත තදින් අල්ලාගෙන සිටි ආකාරයයි. එය හුදෙක් මුදල් ලබා දීමක් පමණක් නොවන බව ඔහුගේ යටිසිත කියන්නට විය. සඳුන් කෝපය පාලනය කර ගනිමින් නිමල් දෙස බැලුවේය. නිමල්ගේ මුහුණේ තිබුණේ බියක් නොව ජයග්‍රාහී සිනහවකි. සඳුනයි අක්කා කිව්වේ ඇත්ත. හැබැයි අක්කා ඔයාට නොකියපු තව ගොඩක් දේවල් තියෙනවා. නිමල් ඉතා සංසුන්ව පැවසුවේය. අමාලි තවත් කලබල විය. ඇය නිමල්ට නිහඬ වන ලෙස සංඥා කළද නිමල් ඒ වන විටත් තීරණයක් ගෙන තිබුණි. සඳුන් රස්සාවට ගිය පසු අමතර ආදායම සෙවීමේ අරමුණින් නිවසට ගෙන්වාගත් මේ තරුණයින් අමාලිගේ සමීපතයින් වී ඇති බව සඳුන්ට වැටහෙන්නට විය. නිමල් තමා සන්තකයේ තිබූ ජංගම දුරකථනය සඳුන් වෙත දිගු කළේය. එහි තිබූ ඡායාරූප සහ පණිවිඩ දුටු සඳුන්ගේ ලෝකයම කඩා වැටුණි. සඳුන් නිවසේ නැති වෙලාවලදී අමාලි සහ නිමල් එක්ව ගිය ගමන් බිමන් පිළිබඳ සාක්ෂි එහි විය. අමාලි නිමල්ට මුදල් ලබා දී තිබුණේ අනුකම්පාවට නොව ඔවුන්ගේ රහසිගත සම්බන්ධය පවත්වාගෙන යාමට සහ එය සඳුන්ගෙන් වසා ගැනීමටය. ඇය මාලය උගස් කළේ නිමල්ගේ මවගේ අසනීපයකට නොව නිමල්ට අවශ්‍ය වූ නවීන දුරකථනයක් මිලදී ගැනීමට බව සඳුන්ට වැටහුණි. මාලි, මම ඔයාව විශ්වාස කෙරුවේ මගේ පණටත් වඩා වැඩියෙන්. අපි අවුරුදු 5ක් දරුවෝ එපා කිව්වේ අපේ ජීවිතය හදාගන්න. හැබැයි ඔයා මේ අතරතුරේ මගේම ගෙදර මගේම සල්ලි වලින් වෙන එක ජීවත් වෙලා. සඳුන්ගේ කටහඬ වෙවුලන්නට විය. අමාලි බිම බලාගෙන ඉකිබිඳිමින් සිටියාය. ඇයට පැවසීමට කිසිදු නිදහසට කරුණක් ඉතිරිව තිබුණේ නැත. නිමල් වහාම තම බෑගයද රැගෙන නිවසින් පලා ගියේය. අවුරුදු 2ක විවාහ ජීවිතය සහ වසර ගණනාවක ආදරය එක් මොහොතකින් අලු වී ගියේය. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සඳුන්ගත් තීරණය ඔහුගේ ජීවිතයේ වටිනාම දේ ඔහුට අහිමි කර තිබුණි. එදිනම රාත්‍රියේ අමාලිට ඇගේ දෙමව්පියන්ගේ නිවසට යන ලෙස සඳුන් දැනුම් දුන්නේය. නිවස යළිත් නිහඬ විය. නමුත් ඒ නිහඬතාවය තුළ තිබුණේ සාමය නොව පාවා දීමක වේදනාවයි. මුදල් සෙවීමට වඩා පවුලේ බැඳීම් රැක ගැනීම වැදගත් බව සඳුන් තේරුම් ගත්තේ සියල්ල අහිමි වූ පසුවය. අමාලි සහ සඳුන්ගේ ලස්සන කැදැල්ල දැන් හිස් වී ඇත. සඳුන් තනිවම සාලයේ වාඩි වී තමන්ගත් වැරදි තීරණ දෙස ආපසු හැරී බලමින් සිටී. අමාලියගේ දෙමව්පියන්ගේ නිවසට ගිය පසු සඳුන් ගත කළේ අතිශය වේදනාකාරී කාලයකි. ඔහු නවාතැන්පල වසා දැමූ අතර නිවසේ තිබූ අමාලිගේ මතකයන් එකින් එක ඉවත් කළේය. නමුත් සිතේ ඇති වූ තුවාලය සුව කිරීමට කාලයට පවා නොහැකි විය. අමාලියගේ වරද තේරුම් ගත්තේ සියල්ල අහිමි වූ පසුවය. නිමල් ඇයව පාවිච්චි කළේ මුදල් සහ පහසුකම් ලබා ගැනීමට පමණක් බව ඇයට වැටහුණි. නිමල් ඇයව අතහැර වෙනත් ප්‍රදේශයකට පලා ගොස් තිබුණි. අමාලිට ඇගේ මිතුරියන්ට හෝ නෑදෑයින්ට මුහුණ දීමට නොහැකි විය. ඇය නිවසටම වී හඬමින් කාලය ගෙව්වාය. ඇය දිනපතා සඳුන්ට පණිවිඩ එවමින් සමාව ඉල්ලුවත් සඳුන් ඒ කිසිවකට ප්‍රතිචාර දැක්වූයේද නැත. මාස කිහිපයක් ගත විය. සඳුන් තම රැකියාවෙන් ඉල්ලා අස්වී දුර පළාතක නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළේය. ඔහුට අවශ්‍ය වූයේ මේ මතකයන්ගෙන් ඈත්වීමටයි. නමුත් දිනක් ඔහුට අසන්නට ලැබුණු පුවතකින් ඔහු නැවතත් කම්පනයට පත්විය. අමාලි බරපතල ලෙස රෝගාතුර වී රෝහල් ගත කර ඇති බව ඇගේ මව සඳුන්ට දන්වා සිටියාය. සඳුන් රෝහලට යන විට අමාලි සිටියේ ඉතාමත් අසාධ්‍ය තත්ත්වයකිනි. ඇය මානසික පීඩනය නිසාම ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි. සඳුන්ව දුටු සැනින් ඇගේ දෑසින් කඳුළු කඩා වැටුණි. සඳුන්, මට සමාව දෙන්න. මම හැමදේම නැති කරගත්තා. මට දැන් මැරුණත් කමක් නැහැ. ඇය අපහසුවෙන් හිමිනුවාය. සඳුන්ගේ සිතේ තිබූ කෝපය කෙමෙන් දිය වී ගියේය. වසර ගණනාවක් තිස්සේ ඔවුන් අතර තිබූ ඒ ගැඹුරු ප්‍රේමය යටපත් වී තිබුණේ තාවකාලික වැරදි වැටහීම් සහ සැකය නිසාය.
සඳුන් අමාලිට සමාව දී ඇයව යළිත් නිවසට කැඳවාගෙන ආවත් ඔවුන්ගේ කැදැල්ලේ පෙර තිබූ සැහැල්ලුව දකින්නට ලැබුණේ නැත. අමාලි සැම විටම පසුතැවීමෙන් සහ බියෙන් පසු වූ අතර සඳුන් උත්සාහ කළේ තම සිතේ තවමත් ඉතිරිව ඇති සැකයේ අළු යට ගිනි පුපුරු නිවා දැමීමටයි. මාස කිහිපයක් සාමකාමීව ගෙවී යද්දී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදුවිය. දිනක් සඳුන්ගේ ජංගම දුරකථනයට නන්නා දුනන අංකයකින් පණිවිඩයක් ලැබුණි. එය එවනු ලැබුවේ නිමල් විසිනි. නිමල් පවසා තිබුණේ ඔහු එදා අමාලි සමග සමීප වූයේ හුදෙක් මුදල් ලබා ගැනීමට පමණක් නොවන බවයි. ඔහු පිටුපස වෙනත් අයෙකු සිටි බවත්, ඔවුන්ගේ අරමුණ සඳුන්ගේ ව්‍යාපාරික දියුණුවට බාධා කිරීම සහ පවුල බිඳ දැමීම බවත් ඔහු හෙළි කළේය. සඳුන්ගේම සමීපතම මිතුරෙකු වූ ප්‍රියන්ත සඳුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කර නිමල්ව මේ සඳහා යොදවා ඇති බව පණිවිඩයේ සඳහන් විය. මෙම හෙළිදරව්වත් සමග සඳුන් වහාම ක්‍රියාත්මක විය. ඔහු නිමල්ව රහසින් හමු වී වැඩිදුර විස්තර සොයා ගත්තේය. අමාලි නිමල්ට මුදල් සහ රන් මාලය දුන් බව ඇත්ත වුවත් ඇය නිමල් සමග ශාරීරිකව සම්බන්ධ වී නොමැති බවත්, නිමල් ඇයව බියගන්වා එම මුදල් ලබාගෙන ඇති බවත් සඳුන්ට වැටහුණි. අමාලි ඒ සියල්ල ඉවසා සිටියේ සඳුන්ගේ කෝපය ගැන බියෙන් සහ තම පවුලේ ගෞරවය රැක ගැනීමට බව ඔහුට අවබෝධ විය. එදින රාත්‍රියේ සඳුන් නිවසට පැමිණියේ මල් පොකුරක් අත් ඇතිවය. ඔහු අමාලි ඉදිරියේ දනින් වැටි ඇගෙන් සමාව ඉල්ලා සිටියේය. අමාලි, මම ඔයාව වැරදියට තේරුම් ගත්තා. ඔයා මාව බේරගන්නයි මේ හැමදේම තනියම වින්දේ කියලා මම දැනගත්තා. මට සමා වෙන්න. සඳුන් කඳුළු පිරුණු දෑසින් පැවසුවේය. අමාලිගේ සිතේ තිබූ මහ බරක් නිදහස් විය. ඇය සඳුන්ව වැළඳගෙන බොහෝ වේලාවක් හඬන්නට විය. ඔවුන් දෙදෙනා අතර තිබූ අවිශ්වාසයේ පවුර සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි. ඔවුන් තම පැරණි මතකයන් තිබූ ගම හැර දමා සඳුන්ගේ මහගෙදර පිහිටි ප්‍රදේශයේ පදිංචියට ගියහ. සඳුන් සහ අමාලි එක්ව කුඩා ඇඟලුම් මධ්‍යස්ථානයක් ආරම්භ කළහ. මෙවර ඔවුන් එහි නවාතැන් පළවල් ලබා දුන්නේ නැත. ඒ වෙනුවට ගමේ කාන්තාවන්ට රැකියා අවස්ථා ලබා දුන්හ. වසර දෙකක සැලසුම් වෙනුවට දැන් ඔවුන්ගේ කැදැල්ලේ කුඩා බිරිඳෙකුගේ හඬ ඇසෙන්නට පටන්ගෙන ඇත. ඔවුන් තම පුතුට සජීවයයි නම තැබුවේ ඔවුන්ගේ ආදරය යළි සජීවී වූ නිසාය. ජීවිතය යනු රේඛීය ගමනක් නොවන බවත්, එහි වංගු සහ කඳුපල්ලම් ඇති බවත් අමාලි සහ සඳුන් වටහා ගත්හ. ඕනෑම ප්‍රශ්නයකදී රහස් තබා ගැනීමට වඩා විවෘතව කතා කිරීම පවුලක පැවැත්මට අත්‍යවශ්‍ය බව ඔවුන් දැන් අත්දැකීමෙන් දනිති. කතාවේ අවසානය වෙනකන් කියවපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.